උගන්නන්නේ නැති කොයි කාලෙද? full stops commas දාන්න. ඉංග්‍රීසි ඒක තමයි. දැන් මම ආයෙත් අහන්න මෙන්න මේ ප්‍රශ්නයක්. දැන් full stop commas අයිති වෙන්නේ මොන භාෂාවටද? සිං එහෙනම් ඉංග්‍රීසි වලට දාන්නේ මොකටද? දෙකම දැන් full stop එක comma එක කොහොමද තමිල් කියන ළමයි? තමිල් කියන ළමයි. තමිල් වල full stop comma දානවද? දන්නේ? full stop දාන්න. ඒතර මේවා අයිති වෙන භාෂාව මොකක්ද? උර්දු භාෂාව? එහෙම? ඒ කවුද එහෙම වෙන්න බෑනේ. දැන් සිංහල කියන්නේ වෙනම භාෂාවක් නම් ළමයි. හරිද? සිංහල කියන්නේ වෙනම භාෂාවක් නම් ඒකට ආවේනික අකුරු තියෙනවා. එතකොට සංඥා තියෙනවා. මේ ඉංග්‍රීසි කියන්නේ වෙනම භාෂාවක්. ඒකට ආවේනික මේ අකුරු තියෙනවා, සංඥා තියෙනවා. එතකොට මේවට punctuations කියන එක කොහෙන්ද ආවේ? සිංහල වලදී punctuations පාවිච්චි කරන punctuations කියන විරාම ලකුණුනේ. සිංහල වලදී punctuations දාන ක්‍රමයමයි ඉංග්‍රීසි වලදී punctuations දාන ක්‍රමය වෙන්නේ. එහෙම නේද? එතකොට මොකද්ද මේ punctuations අයිති වෙන භාෂාව? දෙමළ වලත් දානවා. හින්දි වලත් දානවා. එතකොට punctuations අයිති වෙන භාෂාව මොකක්ද? එහෙම නැත්නම් punctuations මුලින්ම හඳුන්වා දුන්නේ කවුද? මොකද කියන්නේ? punctuations කියලා දෙයක් මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද? ඒවා අයිති වෙන භාෂාව කුමක්ද? punctuations හඳුන්වා දීමට පෙර භාෂාව පාවිච්චි කර ඇත්තේ කෙලෙසද? දැන් හිතමුකෝ punctuations මුලින්ම හඳුන්වලා දුන්නේ ඉංග්‍රීසි ජාතීන් කියලා. හරි. එතකොට ඊට කලින් ලංකාවේ අපි සිංහල ගමුකෝ. සිංහල වලදී ඊට කලින් සිංහල භාෂාව පාවිච්චි කරද්දී අපිට අකුරු තිබ්බනේ ලියන්න. එතකොට සිංහල ලියද්දී ඒ punctuations අපි පාවිච්චි කරාද? වාක්‍යයක් ඉවර වෙලා full stop එක තියන්න නැතුව වෙන මොනවා හරි කරාද? මං අහපු දේ තේරුනේ නැද්ද? දැන් හිතන්නකෝ දැන් punctuations කියන දේ කවුරු හරි හොයාගන්න කලින් භාෂාව පාවිච්චි කරේ කොහොමද? දැන් මේක පොදු සම්මතයක් හැටියට අරගෙන නේ දැන් හැමෝම මොකද දාන්නේ? වාක්‍යයක් කියනවා full stop හැම භාෂාවකම දානවනේ. ඕක දැන් කවුරු හරි හොයාගත්තට පස්සේනේ ඔය කරන්න ඇත්තේ. ඒ ඕක හොයාගන්න කලින් කොහොමද ඔක කරේ? වාක්‍යයක් ඉවරයි කියලා කොහොමද පෙන්වුවේ? ඈ? ඒක තමයි මම මේ අහන්නේ මොකක්ද ඒ ක්‍රමය කියලා. එහෙම හිතින් නැද්ද කවදාවත්? punctuation දකිද්දී